හරි බොයිස්, ඉතින් ඔන්න අදත් මම ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට කියන්න තියෙන්නේ ලංකාවේ තියෙන ජනප්‍රියම ගේම්ස් 3 ගැන. ඉතින් මේක මෙහෙමයි. 3 2 1 වශයෙන් තමයි මේක ගේන්නේ මම. හරිද? ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ. ඒ විදිහට තමයි ගේම්ස් ගේන්නේ. හරි, ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. reach එක හොඳටම බහැලා තියෙන්නේ. මම දිගටම ආයේ වීඩියෝත් ගේන්නම්. ඉතින් reach හදාගන්නත් පොඩි support එකක් ඕනේ ඔයාලගෙන්. මේ සෑහෙන කාලෙකින් මේ වීඩියෝ දැන් මේකින් වෙන්න ඇති. මේ රීච් බහලා තියෙන්නේත් කමක් නැහැ. ඔයාලගේ සපෝට් එකක් ඕනේ අනිවාර්යෙන්ම. එහෙ නැති අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මම WhatsApp group එකක් හදලා තියෙනවා. ඒකේ link එකත් පහළ කමෙන්ට් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න. WhatsApp group එකට join වෙන්න. මම වීඩියෝ දාන වෙලාව, live දාන වෙලාව, giveaway ඔය තුනම ඔය group එක ඇතුලේ තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් මේ group එකට join වෙන්න. එහෙනම් අපි යන් අද අපේ list එකේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. හරි බොයිස්, තුන්වෙනි ගේම් එක තමයි Call of Duty කියන්නේ. ඉතින් Call of Duty ගේම් එකත් සුපිරිම මම දැකපු හොඳම ගේම් එකක්. මේක මොබයිල් ගේම් එක කියන්නේ. මොබයිල් version එක මේ තියෙන්නේ. ඉතින් පේනවා ඇති ග්‍රැෆික් මට්ටම හොඳ තත්ත්වයක තියෙනවා. ටිකක් අමාරු ගේම් එකක් වුණාට මම දැකපු හොඳම ගේම් එකක්. Battle Royale පැත්තෙන් සුපිරිම ගේම් එකක් මේක. පේනවා ඇති අනික මේ ටිකක් ගේම් එක අමාරුයි. එහෙම ලේසි ගේම් එකක් නෙවෙයි. ඉතින් මේක සාමාන්‍ය ලංකාවේ ගත්තොත් ලංකාවේ ප්ලේ කරන කට්ටියකින් ගත්තොත් මිලියනයක් විතර ප්ලේ කරන ගේම් එකක් මේක. මිලියනයක් වගේ මේක සෙල්ලම් කරනවා. ඉතින් මේ කොහොමද ගණනය කිව්වොත් මේක ඩිවයිස් වලින් නෙමෙයි ගණනය කරන්නේ. මේ ගේම් එක ඇතුලේ අපේ ලංකාවේ රීජන් එකේ හදලා තියෙන account වලින් තමයි මේක ගණන් කරන්නේ. නැතුව ඩිවයිස් වලින් එහෙම නෙවෙයි. හරිද? ඉතින් ඒක ඔයාලට තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි බොයිස්, ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. දිගටම මේකේ වීඩියෝ මම ගේනවා. හරි, ඉතින් එන අපි දැන් යන් අපේ list එකේ තියෙන දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඊට කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම මගේ WhatsApp group එකේ තියෙන ඒ group එකට join වෙන්න. එහෙනම් අපි යන් අද අපේ list එකේ තියෙන දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. හරි බොයිස්, දෙවෙනි ගේම් එක තමයි ඔයාලා කවුරුත් දන්න PUBG ගේම් එක කියන්නේ. ඉතින් මේ ගේම් එකත් Call of Duty ගේම් එක වගේම තමයි. ඒ හා සමානම තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති ටිකක් අමාරුයි ගේම් එක. සාමාන්‍ය මේකයි Call of Duty ගේම් එකයි දෙකම ප්ලේ කරන්න සාමාන්‍ය හොඳ ෆෝන් තියෙන්න ඕනේ. කියන්නේ 8GB වත් මොබයිල් එකක් තියෙන්න ඕනේ. නැත්නම් නම් ටිකක් ප්ලේ කරගන්න අමාරුයි. ඉතින් මේ තියෙන්නේ මේකේ මොබයිල් version එක. ඉතින් මම හිතනවා ගොඩක් හොඳ ග්‍රැෆික් මට්ටමක් මේකේ තියෙනවා. සාමාන්‍ය හොඳයි. මේ ගේම්ස් දෙකම මේ මාගම හොඳ ගේම් දෙකක්. සාමාන්‍ය මේ පේනවා ඇති ග්‍රැෆික් මට්ටම නම් ගොඩක් හොඳයි. මොබයිල් ගේම් දෙක වශයෙන් නම් ගොඩාක්ම හොඳ ගේම්ස් දෙකක් මේ ගේම් දෙකම. පේනවා ඇති මේකත් ටිකක් අමාරු ගේම් එකක්. හරි බොයිස්, එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අද අපේ ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඊට කලින් අනිවාර්යයෙන්ම මතක් කරනවා channel එක subscribe කරන්න. reach බහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා. හරි. ඉතින් එහෙනම් අපි යන් අද අපේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඊට කලින් අමතක වුණා මේ මං ඉස්සර live ගේන්න ඕනේ ගේම් එක මොකක්ද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මං ගේන්න ඕනේ වීඩියෝ මොනවද කියලාත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද යන් අපි අපේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක ජනප්‍රියම ගේම් එක මොකක්ද කියලා බලන්න. ජනප්‍රියම ගේම් එක තමයි ඔයාලා කවුරුත් දන්න Free Fire. හරි බොයිස්, මට තව දෙයක් අමතක වුණා. PUBG ගේම් එකේ ප්ලේ කරන කට්ටිය ඉන්නා මිලියන 1ත් මිලියන 2ත් අතර. හරි, ඉතින් දැන් අපි Free Fire ගැන කතා කරොත් ඉතින් මේක හදලා තියෙන කැම්පේන් ටික නම් ඔයාලා දන්නවනේ කොහමද. ගගීන ආයතනේ හදලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ප්ලේ කරන කට්ටිය ඉන්නා මිලියන 2ත් මිලියන 1.5ත් වගේ. මිලියන 1.5ත් මිලියන 2ත් මිලියන 2.5ත් මිලියන 1.5ත් වගේ සංඛ්‍යාවත් මේක ප්ලේ කරනවා. කියන්නේ මේ ගේම් එක ඇතුලේ account තියෙනවා සිංගප්පූරුක සර්වර් එකේ. ඉතින් මමත් පෞද්ගලිකව ප්ලේ කරපු ගේම් එකක්. ඉතින් මේක නම් ප්ලේ කරන්න බෑ. 4GB RAM එකක් තිබ්බොත් ඇති මේක ප්ලේ කරන්න. ලැග් වෙන්නේ නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හොඳ ග්‍රැෆික් මට්ටමකුත් මේ ගේම් එකේ තියෙනවා.
ඉතින් මම දැකපු සුපිරිම ගේම් එකක් තමයි බැටල් රොයල් පැත්තෙන් නම් ඔන්ලයින් ගහන්න පුළුවන් හින්දා කොහොමත් මේ හොඳට ආතල් එකේ ගහන්න තියෙන්නේ. හරි බොයිස්, ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, reach හදාගන්නත් පොඩි support එකක් දෙන්න. මේ WhatsApp group එකේ link එකත් මම පළවෙනි comment එකේ දාලා තියන්නම්. හරි ඉතින් එහෙනම් බොයිස් මම අදට ගිහින් එන්නම්.